ලැබුවා වූ 2026 අවුරුද්ද සුබම සුබ වසරක් වෙන්න කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරන ගමන් මාධවී ප්ලාන්ට් නර්සරි වෙතින් ගෙනෙන 2026 වර්ෂයේ පළවෙනි මල් සේල් එක අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ අංක 1ට තියෙන්නේ තිහිඹිය පැලයක්. මෙතන පැලයක් නෙමෙයි පැල ඔයාලට පේනවා 5-6ක්ම තියෙනවා. මේ පැල පැය 6ක් වෙන මේ පැකට් එකක් රුපියල් 150ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 2ට තියෙන්නේ මේ වගේ ලස්සන තෙබු පැලයක්. මේක වර්ණ කහ පාට කොළ පාට මිශ්‍ර වෙච්ච එකක්. ලස්සන තෙබු පැලයක්. මේ එක තෙබු පැලයක් රුපියල් 150ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 3ෙන් තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන බයි කලර් වෙච්චි ලස්සන මේ ප්ලාන්ට් එකක්. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියාගන්න පුළුවන්. වැඩි උස්ස යන්නේ නැති ලස්සන ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එක අංක 3ෙන් රුපියල් 200ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 4ෙන් තියෙන මෙන්න මේ හැඟි පොට් එකකට දාන්න පුළුවන් වර්ගයේ වැල් වර්ගයක්. මේ දිගට වැල් එක වැවිලා තියෙන්නේ. ඔයාලට මේ පොට් එක පිටින්මයි එවන්නේ. ඒකට හැංගින් පොට් එකකට දාගන්න පුළුවන්. අංක 4ෙන් මේ පැල 3ක් විතර තියෙන මේ හැංගි පොට් එක රුපියල් 50ට ලබා දෙනවා. අංක 5ෙන් තියෙන්නේ මේ වගේ ලස්සන රෝස පාට වෙච්ච සිංගෝනියම් එකක්. ඒක අංක 5ෙන් රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 6ෙන් තියෙන්නේ සිංගෝනියම් එකක්. ඒකේ මේ පත්‍ර මේකේ සිහින් ඉස්සෙල්ලා එකේ පත්‍ර පළල් මේකත් රුපියල් 200ක මුදලට ලබා ගන්න පුළුවන් අංක 6ෙන්. 7ෙන් තියෙන්නේ මේ පිලෝ වර්ගයේ කහ පාට එක. කට් මුල් ඇවිත් තිනවා කපා ගන්න පුළුවන්. මේ පිලෝ එකක් අංක 7ෙන් රුපියල් 150ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 8ෙන් තියෙන මේ ලස්සන ප්ලාන්ට් එක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එක. මේකත් රුපියල් 150ක මුදලට අංක 8ෙන් ලබා ගන්න පුළුවන්. අංක 9ෙන් තියෙන මේ ලොකු කෝලියාස් පැල. කෝලියස් මේ කහ පාටට හුරු එක. මේවා ලොකු පැල. මේ 9ෙන් අංක 9ෙන් කෝලියස් පැලයක් රුපියල් 80යි. ඒ වගේම තව මේ අංක 10ට තියෙන මෙන්න මේ වර්ගයේ කෝලියාස්. මේ තියෙන්නේ ඒ වර්ගයේ මේ පැල සේරම ලොකුයි. ලොකු පැල ඒ අංක 10ත් 80යි. අංක 11න් තියෙන මේ වර්ගයේ මේ ලොකු කෝලියස් වලට මේ වගේ ලොකු පැල මේ කෝලියස් පැලයකුත් රුපියල් 80 ගානේ ලබා දෙන්න පුළුවන්. අංක 12ට තියෙන මේ විසිතුරු පත්‍රික ශාකය මේක හරිම ලස්සනයි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක අංක 12න් රුපියල් 100යි. අංක 13ක් තියෙන මේ වගේ ලස්සන බ්‍රෝඩර් එකකට වගේ හිටව ගන්න පුළුවන් ශාකයක්. මේකේ පැල 5ක් විතර තියෙනවා. මේක අංක 13න් රුපියල් 100ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 14න් තියෙන මේ වගේ ලස්සන මීවන වගේ ශාකයක්. මේකත් මේ පොට් එකක් රුපියල් 80ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 15ට තියෙන මේ වැල් බෝවිටියා පොට් එකක්. ඒ පොට් එක හොඳට හැදිච්ච පොට් එකක්. ඔයාලට ගෙනිච්ච ගමන් හැංගින් පොට් එකකට දාගන්න පුළුවන් විදිහට හොඳට හැදිලා තියෙනවා. මේ පොට් එකකුත් අංක 15න් රුපියල් 100ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 16න් තියෙන මෙන්න මේ ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකකට සුදුසු ලොකු පැල මේවා ඔයාලට පේනවා ඇති. මේ පැලයක් අංක 16න් රුපියල් 100ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 17න් දෙන්නේ ඉස්සෙල්ලා දුන්න පැලේම මෙන්න මේ පාට කොළ පාටයි පත්‍රෙ පිටිපස්සේ දම් පාටයි තියෙන මේ ලොකු පැල මේවා ඔයාලට පේනවා ඇති. ලොකු පැල මේ වගේ ආයෙත් හදා ගන්න පුළුවන් බෝඩර් එකකට ඔයාලට පේනවා ඇති. මේ පැලයක් රුපියල් 80ක මුදලට ලබා දෙනවා. ඒ වගේම අද දවසේ මේ මල් සේල් එකෙන් රුපියල් 1000ට වැඩිය මගෙන් පැල මිලදී ගන්න හැම කෙනෙකුටම මේ වගේ ලොකු පැලයක් ලබා දෙන්නත් මම තීරණය කරලා තියෙනවා. මම අංක 18න් මේ සැරේ වෙනසක් කරලා පොඩ්ඩක් බලන්න හිතුවා. ඔයාලට මල් වගේම ගෙවත්තකට අවශ්‍යම දෙයක් සලාදයක් විදිහට ගන්න පුළුවන් මේ කිරි අඟුණවල මේ පැලයක් ලබා දෙන්න මං හිතුවා. අංක 18න් රුපියල් 100 ගානේ මේ තියෙන එක හැදුණු කිරි අඟුණ වැල ඒ වගේ වැල් ඔයාලට ලබා ගන්න පුළුවන් අංක 18න් රුපියල් 100 ගානේ. අංක 19න් තියෙන කැලතිය එකක් මෙන්න මේ වගේ එක පැලයක් අංක 19න් රුපියල් 200කට ලබා ගන්න පුළුවන්. මොනර පිලක විදිහට හැදුණු මේ ලස්සන කැලතිය එක.
අංක 20ට තියෙන මේ වගේ එකක් කැලතිය එකක් ලස්සන කැලතිය එකක්. ඒ අංක 20ට තියෙන කැලතිය එක වලට රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අද මම ඔයාලට කැලතිය වර්ග 6ක් විතර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණා. මේ අංක 21කින් කොමාන්ඩෝ කියන එකත් කැලතිය එකක්. ඒකත් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 22ට තියෙන කැලතිය එකක්. ඒකත් කොළ පාට අලු පාට වගේ මිශ්‍ර වෙච්ච එකක් හරි ලස්සනයි. ඒ කැලතිය පැලෙත් අංක 20න් රුපියල් 200ක මුදලට ලබා ගන්න පුළුවන්. මේ කැලතිය එක අංක 23 22 මට නම්බර් එක පැටළුණා. අංක 23 ඊළඟ කැලතිය එක මේ වගේ ලස්සනට හැදිච්ච පිටිපස්ස රෝස පාට කොළ පාට ලා රෝස මිශ්‍ර වෙච්ච කැලතිය එක අංක 23න් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 24න් තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන ෆිලෝ එකක්. ඔයාලට පේනවා ඇති. මේ හොඳට හැදිච්ච හොඳ මුල් අල්ලපු ෆිලෝ එකක්. මේ අංක 24න් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අංක 25න් තියෙන ස්ප්‍රින්සස් කලයක්. මේ තියෙන මගේ මදර් පොට් එක. ඒකෙන් ඔයාලට මෙන්න මේ වගේ පැලයක් දෙන්න පුළුවන්. අංක 25න් මේක රුපියල් 500කට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අංක 26න් ඊට වැඩි චුට්ටක් පොඩි ප්‍රින්සස් පැලයක් තියෙනවා. ඒක අංක රුපියල් 400කට ලබා දෙන්න පුළුවන් අංක 26න්. අංක 27න් තියෙන්නේ මේ වගේ කැලතියා. මේ ලොකු කැලතියා බලන්න ලොකු හරි ලස්සනට හැදිලා ලොකු ඒවා තියෙන්නේ. මේ කැලතියා පැලයක් අංක 27න් රුපියල් 350ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 28ට තියෙන මේ පිලෝ එකක් හරිම ලස්සන කොළ පාට නිකන් දම් පාට හුරු පාටක් තියෙන්නේ දැල්ල. හරිම ලස්සන පිලෝ එකක්. අංක 28න් මේ ලොකු පිලෝ එක රුපියල් 400ක මුදලට ලබා දෙනවා. අංක 29ට තියෙන සිංගෝනියම් එකක්. ඒක හරිම ලස්සන බයි කලර් වෙච්ච එකක්. මේ පාට දෙකකින් හැදෙලා තියෙන මේ සිංගෝනියම් එකත් අංක 29 රුපියල් 200ක මුදලට ලබා දෙනවා. අංක 30න් තියෙන මේ ක්‍රොකොඩයිල් පිලෝ එක. ඒකත් හරිම ලස්සනයි. හොඳට හැදුණු ශාකයක් ලොකුවට අංක 30න් රුපියල් 400ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 31ට තියෙන මේ හරි විසිතුරු පත්‍රික ශාකයක්. ඒ විසිතුරු පත්‍රික ශාකයත් අංක 31න් රුපියල් 350ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 32න් තියෙන්නේ මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි බලන්න. ඒ ඉන්ඩෝ ප්ලාන්ට් එකත් අංක 32න් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 33 තියෙන මේ වගේ ලස්සන සිංගෝනියම් එකක්. මේ බලන්න හරිම ලස්සනයි. මේ සිංගෝනියම් එකත් ඔයාලට 33 රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. අංක 34ට තියෙන මේ වගේ අඩියක විතර උස ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකකට සුදුසු ශාකයක්. මේකත් ඔයාලට අංක 34න් රුපියල් 200ක මුදලට ලබා දෙන්න පුළුවන්. මේ අංක 35න් තියෙන මෙන්න මේ ශාකය අංක 35න් මේ සින්සවේරියා ශාකයේ තියෙන දුඹුරු පාටට හුරු ලස්සන ශාකයක්. මේකක් රුපියල් 250ක මුදලට ලබා දෙනවා. ඒ වගේම තව මේ ලා අලු පාට කොළ පාට මිශ්‍ර සෙන්සවේරියා එකක් තියෙනවා. ඒකත් රුපියල් 200ක මුදලට අංක 36න් ලබා දෙන්න පුළුවන් රුපියල් 200ක මුදලට. අද දින මගේ ප්ලාන්ට් සේල් එක නම්බර් 36ක් යනකම් තියෙනවා ප්ලාන්ට්. ඔයාලට කැමති ප්ලාන්ට් තියෙනවා නම් එතනින් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම මේ පෙට්‍රියා වැලේ ඔයාලට පේනවා ඇති ලස්සනට මල් පිටලා තියෙනවා. පෙට්‍රියා පළක් ඕන නම් පෙට්‍රියා පළක් පිටලා 100 ගානක් ලබා දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් අනිත් මල් වල නම්බර්ස් දාලා මට දම් පාට මල් වල කියලා ඉල්ලන්න. එතකොට මම පෙට්‍රියා පැලේකුත් දෙන්නම්. එකත් රුපියල් 100 ගාන ලබා දෙන්න පුළුවන්. එහෙනම් මෙතනින් මගේ වීඩියෝ එක අවසන් වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.